දවසකින් ගන්න. ආලෝකයේ තරංග ලක්ෂණ ප්‍රදර්ශනය කරන එක් අවස්ථාවක් හා පොඩ්ඩන පැවතුම් ප්‍රදර්ශනය කරන එක් අවස්ථාවක් දෙන්න. අපි දන්නවා තරංග ආලෝකය ආදීව සියුම් සිදුරු ගාවදී විවර්තනය වෙනවා, හැරෙනවා. බාධකයක් නැතුව හැරෙන්න බෑ. බලයක් නැතුව අංශුව ගන්නවා. ඒතර ආලෝකයේ අංශුවකින් ඒක පැහැදිලි කරන්න බෑ. ඒතර අපි කියන්නේ ආලෝකයේ තරංගයක් කියලා. විවර්තනය වීම තරංගායනික ගුණයක්. ඒ වගේම අංශුමය ගුණ විදිහට අපි කියනවා ඉලෙක්ට්‍රෝන ගැලවීම ලෝහ පෘෂ්ඨයකින්. මේ ඉලෙක්ට්‍රෝන ගැලවීම මොන විදිහින්වත් තරංග වලින් පැහැදිලි කරන්න බෑ. ඒක සන්තතික නෙමෙයි අසන්තතික අංශුමය ස්වභාවයක්. අන්න ඒකදී අපි කියනවා මේ ප්‍රකාශ තාචනය කියලා. අපි ඒක අංශු ප්‍රයත්න ගැන උදාහරණයක්. ඒතර පහවෙනි කිරීම 10 බල 17ක සංඛ්‍යා ඇතුළත් ආලෝකයේ එක්තරා පෘෂ්ඨයක් මත 10 ඍණ 19 ශක්තියට ඉලෙක්ට්‍රෝනයක් මුදාහරි. එම පෘෂ්ඨයෙන් අ, ශක්තිය මුදාහරින පාරජම්බුල තරංගායම සොයන්න කියනවා. එහෙනම් අපි කියනවා H F ඍණ 5 සමානයි kmx. අපි ආශි කරමු H කියන්නේ කීයද? ප්‍රාග්නේතයේ 6.62 වැඩි කිරීම 10 34 කියලා ඒගොල්ලෝ දෙනවා. F කියන්නේ 5 වැඩි කිරීම 10 බල 14. පයි කාර්යසිටිය දීලා නැහැ. kmx අපිට දීලා තියෙනවා 2.3.1 වැඩි කිරීම 10 19. ඔන්න අංක 1. ඒකෙන් අපිට 5 ඕන නම් ගන්න එක කරගතයි. එම පෘෂ්ඨයෙන් 8.9 තුනට 10 ශක්තිය මුදාහරන පරජම්බල විදිහේ තරංගයම සොයන්න කියලා. ඒතකොට H වලගේ 6.6 වැඩි කිරීම 10.34මයි. අපි F ලියනවා C 3 වැඩි කිරීම 10 බල 8 බෙදීම ලැම්ඩා ඍණ 5 සමානයි. චල ශක්තිය 9.8.93 වැඩි කිරීම 10 19. මේක අංක 2. අපි දෙකෙන් එක අඩු කරමු. දෙකෙන් එක අඩු කරනවා. ඒතර මොකද වෙන්නේ? 5 5 කැපිලා යනවා. එතකොට 6.62 වැඩි කිරීම 10.34 පොදුයි. අපිට එනවා 3 වැඩි කිරීම 10 බල 8 බෙදීම ලැම්ඩා ඍණ 5 වැඩි කිරීම 10 බල 14 සමානයි 8.93 ඍණ 1.31. ඒ ඔක්කොම වැඩි කරනවා 10 19. අන්න මේකෙන් ලැම්ඩා සුළු කරලා ගන්න. 12 වෙනි එක. ඉතින් ගානට වෙනවා 2 වැඩි කිරීම 10 7ක් මීටර. මොන තරංගයක්ද?